ආයිබෝවන් සියලු දෙනාටම ලංකා සිතියමෙන් අපි අද ගෙනාවේ ඓතිහාසික වශයෙන් වැදගත් වන ස්ථාන කිහිපයක්. ඉතින් අපේ YouTube channel එක වැදගත් කියලා හිතනවා subscribe කරන්න කියන ඉල්ලීමක් කරනවා. මෙන්න මේ යාපන අර්ධද්වීපයේ මෙන්න මෙතන තියෙනවා කදුරුගොඩ විහාරය. එහෙම නැත්නම් කන්තරෝඩේ කියන්නේ මෙන්න මේ ස්ථානයට. ඒ වගේම නල්ලූරු කෝවිල වගේම යාපනයත් ලකුණු වෙන්නේ මෙන්න මේ ආශ්‍රිතව තමයි. මෙතන තියෙනවා මන්නාරම් දූපතමේ මන්නාරම් මෙතන ලකුණු වෙන්නේ. යෝධ වැවට මෙහා පැත්තෙන් මඩුකල්ඩිය. මේ තියෙන්නේ මල්ලතුවේ අනුරාධපුරයට මේ පැත්තෙන් ලකුණු කරන්න පුළුවන් අපිට මිහින්තලය. කල්පිටිය අර්ධද්වීපයේ මෙන්න මෙතන තියෙනවා කල්පිටිය. ඊට මෙහා පැත්තෙන් අපිට ලකුණු කරන්න පුළුවන් පුත්තලම. දැදිරුවයට යටින් මුන්නේශ්වරම් කෝවිල. කැලණි ගඟට උඩින් ලකුණු කරන්න පුළුවන් කැලණිය. මේ තියෙන්නේ මහා වැඩි ගඟේ මැද්දේ මෙන්න එහෙම ලකුණු කරන්න පුළුවන් පොල්ගොල්ල අමුණ. එහෙම නැත්නම් පොල්ගොල්ල වේල්ල කියනවා. ඊට යටින් පේරාදෙනිය. කළු ගඟට යටින් කළුතර. මෙතන නිල්වලා ගඟට මේ පැත්තෙන් අපිට මාතර ලකුණු කරන්න පුළුවන්. එහා පැත්තෙන් දෙවිනුවර එහෙම නැත්නම් දෙවුන්දර තොඩුව කියලා ලකුණු කරන්න පුළුවන්. වලවේ ගඟට මේ පැත්තෙන් මහා නාගහුල. ඒ තියෙන මැණික් ගඟට උඩින් ලකුණු කරන්න පුළුවන් මෙන්න මෙතන උඩින් කතරගම එහෙම නැත්නම් කාචරගම කියන්නේ මෙතන. ඊට අපිට යටින් ලකුණු කරන්න පුළුවන් සිතුල්පව්ව එහෙම නැත්නම් චිත්තර පබ්බත කියන්නේ සිතුල්පව්වට. මෙන්න මෙතන බදුල්ල ලකුණු කරන්න පුළුවන්. මහවැලි ගඟේ මේ මෙතන නැම්මේ ලකුණු කරන්න පුළුවන් අපිට මිනිපේ අමුණ. සොරබොර වැවත් එක්ක මෙතන ලකුණු කරන්න පුළුවන් මහිජංගනය. ඊට පස්සේ ගල්ඔයේ උඩ සහ යට දෙපැත්තේ උඩින් ලකුණු කරන්න පුළුවන් අම්පාර. මේ තියෙන අම්පාර. යටින් ලකුණු කරන්න පුළුවන් දීඝවාපිය. ඊළඟට මහවැලි ගඟේ මෙන්න මෙතන නැම්මේ උඩින් ලකුණු කරන්න පුළුවන් අපිට කසාතොට. යටින් ලකුණු කරන්න පුළුවන් දාස්තොට. දාස්තොට එක ළඟ පිටලා තියෙන්නේ. මෙන්න මෙතනින් අපිට ලකුණු කරන්න පුළුවන් මේක අපිට කනක හැඩයක් තියෙන්නේ මේ හොයාගන්න ලේසි. මඩ කලපුව. මෙතන තියෙනවා සේරුවාවිල. මෙතන තියෙනවා කිරියාව.